මේ ඉංග්‍රීසි පාඩම සමහර විට හැමෝටම තේරෙන එකක් නැහැ. හැබැයි මට මේක උගන්වන්නමත් ඕනේ. Because a very common mistake students do. ළමයි මගේ ක්ලාස් එකේ මම වැඩිපුරම කරන එක තමයි students like English වලින් කතා කරන එක. So ඊට පස්සේ යාළුවට එයාලගේ mistakes හදලා දෙන එක. So that is ගොඩාක් අය මගෙන් classes ගැන අහනවා. මගේ අනිත් teachers ලාත් ගොඩාක් වෙලාවට අනිත් subjects කරන කට්ටිය අහන එකක් තමයි ඇයි මෙච්චර class එක ගැන අහන්නේ? ඇයි ළමයි class එක හොයන්නේ? So that is what I do. සාමාන්‍යයෙන් එයාගේ common mistakes ටික අඳුරලා දුන්නාට පස්සේ ටක් ගාලා ළමෙක් improve කරන්න පුළුවන් English වලින්. So that is what I do usually. So මේක සාමාන්‍යයෙන් මම students ලගේ තමයි 1000ක් කරන් බැලුවොත් around 500 සාමාන්‍යයෙන් මම දකින්න එකක්. මම shirt එකක් අඳින්න යන්නේ. මට ඔක ඉංග්‍රීසි වලින් කියන්න වෙන්නේ කොහොමද හරියට? options දෙකක් තියෙනවා. එකක් I'm going to wear a shirt. සාමාන්‍යයෙන් majority එක දෙන answer එක. or I'm going to put on a shirt. I'm going to wear a shirt. I'm going to put on a shirt. මම shirt එකක් අඳින්න යන්නේ. So which one is correct? ඔය දෙකෙන් කෝකද හරි? Actually both are correct. ඔය දෙකම හරි. Because ඔය දෙකෙන් මොකක්ද ඔයා කියන්නේ කියන එක තීරණය වෙන්නේ ඔයා ඒක කියන context එක අනුව. ඔයා දැන් perform කරන්න යනවා නම් ඒ action එක. shirt එකක් අඳින action එක ආර use කරන්නේ wear නෙවෙයි. ගොඩක් අය right surprisingly ගොඩක් අය ඒ word එක හරි කියලා හිතනවා. I'm going to wear a shirt. no. ඔයා action එක දැන් perform කරනවා නම් t-shirt එක අයින් කරලා shirt එකක් අඳින්න යන්නේ. You have to say I'm going to put on a shirt. I'm going to wear a shirt කියන එකට තියෙන ඊට වඩා ටිකක් broad meaning එකක්. So remember put on කියන්නේ action එක, wear කියන්නේ state එක. දැන් මගේ යාළුවෙක් අහනවා මචං හවසට මොකක්ද ඔය අඳින්නේ? I'm going to wear a shirt. එතකොට t-shirt එකක් නෙවෙයි a shirt. අඳින්න යන්නේ shirt එකක්. දැන් නෙවෙයි. It's not the action. Action එක නෙවෙයි. ක්‍රියාවක් මම කරන්න යන්නේ. I'm going to wear a shirt. මම t-shirt එකක් නෙවෙයි වෙන මොනවත් නෙවෙයි. I'm going to wear a shirt. එහෙම නැත්නම් if I say she's wearing a blue color shirt. එයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නවා. So wear කියන්නේ state එක. Put on කියන්නේ action එක. Remember. I usually wear shirts to work. I usually wear shirts to work. ඒක මගේ state එකක්. සාමාන්‍යයෙන් මම අඳින්නේ shirts. ඒ හින්දා because of that I'm going to put on a shirt now. So අඳින්න යන්නේ දැන් action එක. Put on state එක wear.